සුමති සම්මාන රාත්‍රියේ අපිත් එක්ක ඉන්න වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යනිය දුෂේනියක්. කොහොමද දැක්කේ? හොඳයි මල්ලි. ඉතින් සන්තෝෂයි. ඉතින් මේ වගේ සම්මාන වලින් මගේ ප්‍රේක්ෂකයෝ මට දෙන ආදරයට මේ සම්මාන ඉතින් හරිම වටිනවා. මොකද මේවා ඇත්තටම ජනප්‍රිය සම්මානය කියලා කියන්නේ මිනිස්සුගේ ආදරය. ඉතින් ඒක නිසා ඒක හැමදාම හදවතේ හරිම ළඟ තැනක තියෙනවා. අක්කගේ පළවෙනි සම්මානෙත් මේ වගේ සුමති සම්මානයක් නෙදී. ඉතින් මොකක්ද කියන්න තියෙන්නේ සුමති සම්මානය කියන්නේ මේ පාරත් පිටුම් ලැබුණේ පළවෙනි ජීවිතේ ලැබිච්ච සම්මානය සුමති සම්මානයක්. ඉතින් හරි සන්තෝෂයි. මේ තුන්වෙනි ජනප්‍රිය සම්මානය මගේ ළඟ සුමති සම්මාන 4ක් තියෙනවා. ජනප්‍රිය සම්මානය මේ තුන්වෙනි එක. ඉතින් හරි සන්තෝෂයි මේ වගේ ලංකාවේ පිළිගත් සම්මාන වලකින් මේ විදියට පිදුම් ලබන්න ලැබෙන එක. ඉතින් අපි හරි මහන්සියෙන් නිර්මාණයකට දායක වෙනකොට ඒ නිර්මාණයට ප්‍රේක්ෂකගාරයෙන් ලැබෙන මේ ආදරයට බොහොම ස්තුතිවන්ත වෙනවා හැම කෙනෙක්ටම. ඒ වගේම නිකන් අහන්න අක්කට කලාව වෙනුවෙන් දැන් සම්මාන කීයක් වගේ දුෂේන්ට ලැබිලා තියෙනවද? ඇත්තටම එහෙම ගණන් කරලා නෑ මල්ලි. වැඩිපුරම තියෙන ජනප්‍රිය සම්මාන. ඉතින් ඒ කියන්නේ මම ජනතාවට ඉතා ප්‍රිය ඇති කියලා හිතනවා. ඉතින් හරි ආදරේ මිනිස්සු ඒක මට දැනෙනවා, තේරෙනවා. මොකද වයින් ප්‍රමාණයට වඩා ආදරේ කරන ප්‍රමාණය සෑහෙන වැඩි. ඉතින් ඕගොල්ලන්ටත් මම මේ වගේම පෙරලා ආදරේ. ඕගොල්ලන්ගේ සම්මාන තමයි ගොඩක් මගේ ළඟ තියෙන්නේ. එයාගේ ජහුටයික් ගැන මතක් කරමු. ඒ වගේ ජහුටට මිනිස්සු ගොඩක් ආදරේ නේ. ඒ වගේ දුෂේන්ටත් ගොඩක් ආදරේ. ඉතින් ජහුටයිගෙන් ලැබෙන ආදරේ ගැනත් ජහුටයිගේ මොනවද ඉදිරියට දෙන්නේ ඉතින්? ජහුට හරි ඉන්ට්‍රෙස්ටිං කතන්දරයක්. ජහුට සමාධිට ගොඩක් අය ආදරය කරනවා. ඉතින් ජහුට වගේම ජැෆ්න ආදරය කොළඹ කට්ටිය මේ නිර්මාණ තුනම මේ වෙනකොට විකාශනය වෙනවා. ඉතින් ඉදිරියට ඉතින් ලස්සන දේවල් ජහුට එකේ බලා ගන්නත් පුළුවන්. අනිත් ටෙලි නාට්‍ය දෙකෙත් බලන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට දිගටම මේ ටෙලි නාට්‍ය තුනම බලන්න. දුෂේනි වැඩිපුරම කැමති පුංචි තිරේ ඉන්නද සිනමාවේ ඉන්නද? දෙකටම කැමතියි ඇත්තටම. කෙනෙක් කියන්න පුළුවන් තමන් මේ එකට වැඩියෙන් කැමති කියලා. මට එහෙම නෑ. මොකද ටෙලිතිරෙන් තමයි මට ප්‍රේක්ෂකාගාරයේ වැඩිම ආදරය ලැබුණේ. ඒ ආදරේට මම හරි ලෝභයි. මට ඒක නැති කරගන්න ඕනේ නෑ. ඉතින් ඒ ආදරය මට වැඩිපුර ලැබුණේ ටෙලිතිරෙන්. හැබැයි සිනමාවේ රැඳී සිටින්නත් කැමතියි. ඒ ලැබෙන නිර්මාණ මට අවශ්‍ය කරන මම රඟ දක්වන්න කැමති ශ්‍රාවණීය නිර්මාණ මම බාරගෙන සිනමාවෙත් රැඳී ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි. දුෂේනිගේ වැඩ කටයුතු මොනවද මේ දවස්වල කියන්නේ? මේ දවස්වල මල්ලි ඉතින් මේ ටෙලි නාට්‍ය තුනේම රූගත කිරීම සිද්ධ වෙනවා. නම්බර් ප්ලේට් කියන චිත්‍රපටයේ හිට ඉඳන් රූගත කිරීම ආරම්භ වෙනවා. ඉතින් ඒවත් ටිකක් බිසි. නිදි වර්ජිත රාත්‍රී ගොඩක් තියෙනවා. ඒ වුණාට ඉතින් ඒවට ලැබෙන මේ රිටර්න් එක තමයි සමහරට මේවා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි මල්ලි. thank you මුලින් ඉඳලම හැමදාම ඇවිල්ලා අගයනවට අපිත් එක්ක කතා කරනවට. thank you. ස්තුතියි.